පුංචි වැඩක් කරන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි මම අද මේ පුංචි වීඩියෝ කෝට ගේන්නේ. පුතා මේ වෙද්දි 10 වසර මුල් පාඩම් 6 11 වසර මුල් පාඩම් 6 අපි කරලා ඉවරයි. මේ අවුරුද්දේ 8 වෙනි මාසේවත් අවසන් මාස කීපය තමයි මේ ගෙවෙන්නේ. දැන් ඔයා තනියෙන්ම ඔයා කරපු වැඩ නැවත ඉතිහාස විෂයට අදාළව මතක් කරගන්නේ කොහොමද? පුංචි කෙටි වැඩසටහනක් ඔයාට දැනුවත් කරන්නයි මං ආවේ. සර් ඉදිරි මාස කීපය ඇතුලේ කරපු පාඩම් නැවත මතක් කරවනවා. දැන්ටත් කොහොමත් අපි ටයිමින් පේපර් යටතේ මතක් කරවනවනේ ඔයාට. හරිද පේපර් ක්ලාස් එක යටතේ. ඒ වුණාට පුතා ඔයා තනියෙන්ම මතක් කරගන්න මේ අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් කියන සහ නොවැම්බර් මාස පාවිච්චි කරන්නේ කොහොමද? හරි අර පිරිමැස්මෙන් තවත් විෂයන් කවර් කරන ගමන්. මෙහෙමයි පුතා. පුතා ඔයාට 10 වසර සහ 11 වසර පාඩම් ඉවර කරගන්න මම පළවෙනි මාසයේ හදලා තියෙනවා මෙන්න මෙහෙම වැඩසටහනක්. අද අගෝස්තු 25නේ. අද අගෝස්තු 25 ඉඳලා සැප්තැම්බර් මාස 25 වෙනකන් දවස් 30ක් තියෙනවානේ. මේ දවස් 30 ඇතුලේ ඔයයි මමයි අපේ පන්ති ඇතුලේ මේ අවුරුද්ද පුරාවටම කතා කරපෝ 10 වසර 10 11 දෙගොල්ලෝ මේ වැඩේ කරන්න ඕනේ. හරිද? 10 වසර පළවෙනි පාඩම ඉතිහාසය දැරීමේ මූලාශ්‍ර. දෙවෙනි පාඩම පළවෙනි එපිසෝඩ් එකේ තියෙනවා ප්‍රාග් පුරායිතිහාසික ජනාවාස ව්‍යාප්තිය. ඔන්න ඔය පාඩම් දෙකේ පුතා තියරි නෝට් එක සහ ඒකෙන් එන්න පුළුවන් ඒ පාඩමෙන් මේ පාඩම් දෙකටම අදාළ ප්‍රශ්න සාකච්ඡා කරන රිවිෂන් ටියුට් එකක් දීලා තියෙනවා. ඒ රිවිෂන් ටියුට් එක මේ අද ඉඳලා සැප්තැම්බර් මාසේ 25 වෙනිදා වෙනකම් බලන්න ඕනේ. ඒත් එක්ක මේ මාසේ ඇතුලේ පුතා අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ සර් උගන්වපු රජවරු ටික ඔයා බලන්න ඕනේ. ඔයාට අද ඉඳලා සැප්තැම්බර් මාසේ 25 වෙනිදා වෙනකම් මේ දවස් 30 ඇතුලේ කරන්න තියෙන ඉතිහාස විෂයේ ඩියුටිය ඔච්චරයි. පාඩම් කරන්න තියෙන ඔච්චරයි බා. ඔය ටික කරනවද? ඊළඟ මාසේ සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් මාසේ 25 වෙනිදා වෙනකන් දෙවෙනි මාසයේ තුල පුතා ඔයා කරන්න ඕනේ 10 වසර සහ 11 වසර දෙගොල්ලොම 10 වසර 4 වෙනි පාඩම සර් උගෙන්නුවා පැරණි සමාජය නේද? 10 වසර 4 වෙනි පාඩම පැරණි සමාජය, 5 වෙනි පාඩම පැරණි විද්‍යාව හා තාක්ෂණය, 6 වෙනි පාඩම ඓතිහාසික දැනුම හා ප්‍රායෝගික ආදේශන. අනිවාර්යයෙන්ම ඔයා සර් උගන්ලා තියෙනවා මේකේ පාඩමින් පාඩමට උගන්වපු තියරිය, එකකින් එන්න පුළුවන් ප්‍රශ්න සාකච්ඡා කරන රිවිෂන් එක. ඔන්න ඔය 3 මාසයක් තියෙනවනේ. ඒත් එක්කම දඹදිව ඉඳලා කෝට්ටේ දක්වා සර් උගන්ලා තියෙන දෙවන නාගරීකරණ රාජධානියේ නෝට් එක. නැත්තම් මගේ රෙකෝඩින් එක අන්න ඕක බැලුවා නම් හරි. ඊළඟ මාසේ ඔයාට පැවරලා තියෙන ඉතිහාසය පාඩම් කරද්දි මෙන්න මේ ටික විතරයි. ඊළඟ මාසේ පුරාවටම පාඩම් කරන්න නැවත මතක් කරගන්න. ඊට පස්සේ පුතේ අවසාන මාසය ඔක්තෝබර් මාසේ 25 වෙනිදා ඉඳලා ඔයාට වාර විභාගේ නොවැම්බර් පටන් ගන්න තෙක් 10 වසර ළමයාට නම් පුනරුදේ විතරයි පාඩම් කරන්න තියෙන්නේ. ඒක අපි තාම උගන්නන ගමන් යන නිසා ඒක ඔයාට උගන්නනකොටම මතක තියාගන්න පුළුවන්. 11 වසර ළමෙක් නම් ඔයා අවසාන මාසයේ වාර විභාගයේ O level වෙනකම්ම ඔයාට තියෙන ඩියුටිය තමයි ඉතිහාස විෂයට අදාළව පුතේ. 11 වසර පළවෙනි පාඩම කාර්මික විප්ලවත්, 11 වසර දෙවෙනි පාඩම ඉඳලා පස්වෙනි පාඩම දක්වා සුද්ධ ලංකාව අල්ලා ගැනීම, අල්ලගෙන උන් අපේ රට පාලනය කිරීම පිළිවෙලින් ලස්සන කතන්දරයක් උගන්ලා තියෙනවා. ඒක ඔයාට එවලට මතක හිටියා. දැන් පොඩ්ඩක් අමතක ඇති. නැවත පොඩ්ඩක් ටියුන් කර ගැනීම විතරයි ඔයාට තියෙන්නේ. ඉතුරු 11 වසර පාඩම් ටික සර් තාම කරගෙන යනවා. කරගෙන යන ගමන් අපි ඉගෙන ගන්නවනේ, මතක තියා ගන්නවනේ. ඒ නිසා ඒවට පාඩම් කරන්න වෙලාවක් වෙන් කරගන්න වෙනම ඕන නැහැ. ඔන්න පුතා වැඩසටහන. ඒතර 10 11 සම්පූර්ණ පාඩම් ටික කව වෙනවනේ. අනිත් පාඩම් උගන්නගෙන යනකොට මේ ඉදිරි මාස 3 තුල ඔයාට මම උගන්නනවා. මතක තියාගන්න පුළුවන් විදිහටම උගන්නනවා. ඒවට පාඩම් කරන්න වෙන වෙලාවල් වෙන් කරන්න ඕන නෑ. ඒත් එක්කම ඔයාට සිතියම් වැඩසටහන සම්බන්ධයෙන් සර් මේ ලබන සතියේ ඉඳලා ලස්සනට කරපු සිතියම් නැවත මතක් කරන්න. අපි සිතියම් කරලා ඉවරයි ඩාලින් පන්ති ඇතුලේ. නැවත මතක් කරන ලස්සන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒකටත් අමතරව අපේ පන්ති ක්‍රියාත්මක වෙන්නේ නෑනේ පුතේ සඳුදායි සිකුරාදායි. සඳුදා සහ සිකුරාදා ලංකා සිතියමකුයි ලෝක සිතියමකුයි සර්ගේ සිතියම බලලා ඔයා තනියෙන් ලකුණු කරන්න. උදාහරණයක් ඔයා මේ සඳුදා ගන්නවා පුතා ගංගා ටික ලංකා සිතියමේ. ලෝක සිතියම තුල දේශ සීමා ගන්නවා. ගංගා සිතියමයි දේශ සීමා සිතියමයි සර්ගේ එක්ක ලකුණු කරපු ඔයාගේ සිතියම බලලා ඒ සිතියම පැත්තකට දාලා හිස් සිතියමක් අරගෙන බලන්න නැතුව මතකෙන් ලකුණු කරනවා. දවසට 2යි. උපරිම සඳුදා විනාඩි 10ක් පාවිච්චි කරන්න. උපරිම විනාඩි 15ක් පාවිච්චි කරන්න වෙයි ඔයාට. දැන් සිකුරාදා තව සිතියමක් ගන්නවා. ලංකා සිතියමේ උදාහරණයක් රාජධානි, ඒ වගේම ලෝක සිතියම තුල සර් කරපු යුරෝපා එක සිතියම ඔන්න ගන්නවා. ඒක අරගෙන පුතා අපි ලකුණු කරපු සිතියම බලලා හිස් සිතියමක් අරගෙන මතකෙන් ලකුණු කරනවා. ආයක සිකුරාදාට ඒ වගේ හැම අපේ පන්ති ක්‍රියාත්මක වෙන්නේ නැති සඳුදා සහ සිකුරාදා විනාඩි 15ක් වෙන් කරන්න බෑද? එක ලංකා සිතියමක් සහ එක ලෝක සිතියමක් ලකුණු කරන්න. මොකද ලංකා සිතියන් අපි 6යි කතා කරලා තියෙන්නේ. ලෝක සිතියන් අපි 6යි කතා කරලා තියෙන්නේ. ඒකෙන් පිට බලන්න ඕන නෑ. වාර විභාගේ ලස්සනට අපි ඔප්පු කරලා තියෙනවා. ඒකෙන් පිට බලන්න ඕන නෑ කියලා.
ඔච්චරනේ පුතේ කරන්න තියෙන්නේ. නුදුරේම අපේ පින්තූර වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. පේපර් පන්ති යටතේ නැවත නැවත මතක් කරන පන්ති ක්‍රියාත්මක වෙනවා. තව මොනවාද ඔයාට මේ ඉතිහාසයට ලෑස්ති වෙන්න තියෙන්නේ? ඇයිවා තවමත් ඉතිහාසයට බය වෙලා ඉන්නේ? මේ මාස 3 ඇතිනේ ඩාලින්. අපි වැඩ කරමු. එන්න මාස 3 අපි බෙදා ගන්නවා 30 කෑලි තුනකට. ලස්සනට ඔය විදියට වැඩ කරන්න. කරපු පාඩම් නැවත මතක් කරගන්න. ඊටු ටික සර් ඔයාට කියලා දෙන්නම් තවත් ඉස්සරහට යනකොට තවත් කරුණු ටික. ජය